දේශීය ආහාර රටාවට හුරු වීම තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් විතරක් නෙමෙයි ඔබ ආසන්නේ ලස්සන වෙන්න. ඔබම රුවැති ජීවිතයක් උදා කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒක සෞඛ්‍යයත් එක්ක ලැබෙන අමතර ප්‍රතිලාභයක්. ඉතින් ප්‍රසවහාන ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රේණුකා පෙරේරා මහත්මියත් එක්ක කතා කරමින් ඉන්නකොට මම කැමතියි වෛද්‍යතුමනි වසවිස නැති දේශීය බොහොම හිතකර ආහාර වේලක් ගන්න කෙනෙක්ගේ රූපයට මොකද වෙන්නේ? ලස්සන වෙන කවුරුත් කැමතිනේ. ඔව්. අපි මං හිතන්නේ දේශීය ආහාර සංස්කෘතිය කියන්නේ පෝෂණයත් ඒ වගේම නිරෝගී බවත් එකට එකතු වෙච්ච ආහාර සංස්කෘතිය. ඒතර අතීතයේ හිටිය ලලනාවන් අපි දන්නවා ලංකාවේ තා සුරූපී තරුණියන් හිටිය රටක් නේද? ඉතින් ඒ තුල විශේෂයෙන්ම පංච කල්යාණයම උපවත් වෙලා තිබුණා අපේ කාන්තා ශරීරය තුල. ඒක චවි කල්යාණයේද, කේශ කල්යාණයේද, දන්ත කල්යාණයේද, මාංශ කල්යාණයේද, වයක් කල්යාණයේද කියන පංච කල්යාණයම උපවත් වුණා අපේ ආහාර පරිභෝජනය තුළ අපේ කාන්තාවන්ගේ. ඉතින් ඒක වර්තමානයේ අපේ සමාජය හිතනවා ඒක කෘත්‍රිමව මේ පිටරටින් එන දේ මත පදනම් වෙලා දියුණු කරගන්න ගන්න උත්සාහයක් අපිට දකින්න ලැබෙනවා. සමහරට ටැබ්ලට්ස් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්ජෙක්ෂන් වෙන්න පුළුවන්, නැත්නම් ක්ෂණිකව සුදු වීමේ ආලේපන වෙන්න පුළුවන්. ඒ දේවල් මත ඔයාලා අර අන්ධානුකරණයෙන් ගමන් කිරීම ඊටාම කනගාටුදායක තත්වයක්. ඉතින් මං හිතනවා අපිත් එක්ක දිගින් දිගටම කතා කරන්න ඕන මාතෘකාවක් මේක. විශේෂයෙන්ම ඔයාලට දේශීය ආහාර පරිභෝජනය තුළ හිසේ සිට දෙපතුල දක්වාම මේ අපි අරගෙන ආපු ලස්සනක් තියෙනවා. ඒ ලස්සන නිරෝගී ලස්සනක් බවට පත් කරන්න නම් අපේ දේශීය ආහාර මත ඔයාලා සුරැකෙන්න ඕනේ. ඒකෙදි අපි උදාහරණයක් විදිහට කියනවා නම් අපිට පුළුවනි කෙස් වෙනුවෙන් මොනවාද අපි දැනට ඔයාලා කරන්නේ? කෙස් වෙනුවෙන් අපි සමහරලාට ආලේපන මත වෙනත් විදිහකට හිතනවා කෙස් දියුණු කරගන්න, දික් කරගන්න, කළු කරගන්න. ඉතින් ඔයාලා මොහොතකටවත් දෛනිකව නෙල්ලි ගෙඩියක් කන්න හිතුවද? නෙල්ලි කියන්නේ කෙස් වලට ඉතාම හොඳ පෝෂණීය පළතුරක්. ඉතින් දෛනිකව කෙස් දියුණු කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් දෛනිකව නෙල්ලි ගෙඩියක් කන්න කියලා මම අවවාද කරනවා. ඒ වගේම කෙනෙක් හිතන්න පුළුවන් හැම ලස්සන කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැම අපිට සුදු කරන්න ඕනේ නැහැ. ඇත්තටම අපි උපන් කලර් එකක් සහිත තියෙනවා යාට. එයා සමහරට තලෙළු වෙන්න පුළුවන්, පැහැපත් වෙන්න පුළුවන්, කළු වෙන්නත් පුළුවන්. ඒ මොනම ආකාරයේ හැමේ වර්ණයක් තිබුණත් ඒ දැකුම් කළු නැත්තම් ප්‍රසන්න කෙනෙකුට ප්‍රියමනාප හැමක් බවට පත් කරගන්න නම් එයා දෛනිකව හොඳ ප්‍රමාණයට Tamanට අවශ්‍ය තරමට වතුර පානය කිරීමත් ඒ වගේම අපේ හැම ලස්සන වෙන්න කහ වලින් තියෙන ගුණය ඔයාලා මොහොතකටවත් හිතුවද? මොකද අපේ රටේ තමයි හොඳම කහ වැවෙන්නේ. මේ ලෝකයේ තියෙන හොඳම කර්කියුම් කියන හොඳම රසායනික සංයුතිය ප්‍රශස්ත ඉහළම සංයුතියක් තියෙන අපේ කහවල. එහෙනම් මේ කහවලට තියෙන තැන මොකද්ද ඔයාලගේ රූප సౌందර්යය තුල, රූප ලංකාරය තුල? ඔයාලා දෛනිකව කහ පිරිසුදුව සකස් කරගත්ත, ගෙදරදී නිවසේදී සකස් කරගත්ත කහ තේ හැන්දක් මී පැණිත් එක්ක ගන්න දෛනිකව ඒ ඔයාලගේ ලස්සන වැඩි කරන, හැමේ කාන්තිය දීප්තිය වැඩි කරන ඖෂධීය ගුණ යුක්ත වෙනවා. එහෙනම් තවදුරටත් මම විවිධ අත් බෙහෙත් කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් අපේ දේශීය ආහාරවල මේ සියල්ල ගැබ් වෙලා තිබුණා. ඉතින් ඉදිරියටත් අපේ රූපලාවන්‍ය වෙනුවෙන් වෙනමම අපේ ක්‍රියාත්මක වෙන පාඨමාලා තියෙනවා. ඒ සඳහා ඔබේ උනන්දුව මත ඒවට සම්බන්ධ වීමෙන් මේ ලංකාවේ ඉන්න රූපලාවන්‍ය ශිල්පීන් අපිත් එක්ක මේ ඉනර් බියුටි එක, අභ්‍යන්තර රූපාලංකාරයත් එක්ක, ලස්සනත් එක්ක කෙනෙක් ලස්සන වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
ඔව් නමක් ගමක් නැති ක්‍රීම් වර්ග බොහෝමයක් ගහලා ඔබේ මූණ විනාශ කරගන්න වෙනුවට හොඳ පෝෂණීය ආහාර රටාවකට ගියොත් දේශීය ආහාර රටාවකට ගියොත් ඔබට නිකම්ම ලස්සන වෙන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට සතුන් වෙනුවෙන් දහම්හට ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ කොටස්කරුවෙක් වෙන්න මේ දැවැන්ත සමාජ සත්කාරයට විදායකත්වය ලබා දෙන්න WhatsApp අංකයෙන් වැඩි විස්තර දැනගන්නට ඔබට පුළුවන්කම තිබෙනවා.